භාර්යාව වශයෙන් බාරගන්න බවට දිවුරා පොරොන්දු වෙමි. Thank you. අම්මෝ. මේ දැන් එන්ගේජ් වුණානේ. හෙට ඉඳන් 5 වෙදි ගෙදර ඉන්න ඕනේ. නාස්ලනුව දමනවලු කරත් එක බඳිනවලු අපට හිටියල් අපට කැකුළු නාබරවස්ස කිව්වලු. මොකක්? නෑ ඉතින් පොඩි කාලේ අම්මා කිව්වා අවස පාවෙද්දී හිටපන් ගෙදර කියලා. බැන්දර පස්සේ ගෑණි කියන අවස පාවෙද්දී හිටපන් ගෙදර කියලා. අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙලා අකාලේ පර වෙලා යන අහිංසක තරුණ ජීවිත. අම්මට තාත්තට මෙල් වෙච්ච මිනිහ බාරගෙන ජීවිත කාලෙම හරියට හදාගන්න එක තමයි භාර්යාවගේ වගකීම. බිලම හොවෙනක තමයි මට. තමුසි ඉතින් මං ඒ කාලේ යාළු වෙන්න හද්දිම කිව්වේ බොන එක නතර කරොත් යාළු වෙනවා කියලානේ. ඒ කාලේ බොන එක නැවතුමයි ආයෙ පටන් ගත්තේ නෑ. අතීතයේදී පස්වෙනි සිල්පදයකට වුණා තමයි. නමුත් දැම්මට අරක්කු දකිද්දි වමනෙට එනවා. අදින් පස්සේ හොරෙන්වත් බෑ. ද්‍රව ජාතිත් බෑ, දුම ජාතිත් බෑ. දැන් මං තමයි බාරකරු. හරි දුම ජාති නම් මං කටේ තියලවත් නෑ. ලිපට පිඹලා තියෙනවා පමණයි. පුරාණ පඬිවරයෙක් කියලා තියෙනවා කසාද ලියවිල්ල, පුරුෂකට පියවිල්ල, ෆුල් පැකේජ් එකකින් ලයිෆ් ටයිම් කියවිල්ලක් කියලා. තේරුම් ගනින්. ෂුවර්ද? ෂුවර් නේන්නම්. ඔයාගෙන හිතලා මං ඌ අතහැරලා ගොඩක් කල් බය නැතුව මගේ වකුගඩු පෙනහළු දන් දෙන්න පුළුවන්. පපුවොන්ද මිනි?